වාසස්ථාන කියන්නේ එයාලා ඉන්න තැන නේද? ඔයාලට ගෙවල් තියනවද? හරි. දැන් මාත් එක්ක කතා කරන්න ඕන. ඔයාලට ගෙවල් තියනවද? හැමෝටම ගෙවල් තියනවද? ඔය ගේ හැදුවේ කවුද? අම්මයි තාත්තයි හදලා දුන්නා. ඒ ගේ හදන්න උදව් ගත්තේ කවුද? කාගෙන්ද? කොයි බාස්ද? මේසන් බාස් ඉන්නකද? එහෙනම් වාඩු බාස්. හරි. එතකොට අපිට ඉන්න ගේ හදලා දුන්නේ තවත් කෙනෙක් නේද? අපිටම හදා ගන්නත් පුළුවන්. දැන් සත්තු ලෝකෙත් ගෙවල් තියෙනවනේ. සත්තු ලෝකේ ලස්සනම ගේ හදන සතා කවුද? වඩු කුඩු කුඩි දැකලා තියෙනවද? එතකොට සත්තු ලෝකේ ඉන්නවා මේසන් බාස්ලා. මේසන් බාස් කියන කියාව මොකද්ද? ගෙවල් හදලා දෙනවා. හැබැයි අපේ ගේ මේසන් බාස් හදලා අපේ ගෙදර නවතින්න එයා ආවද? එයාගේ රැකියාව කරලා එයා ගියා නේද? හැබැයි අකමැත්තෙන් වුණත් තමන් හදන ගේ තමන්ට අයිති වෙන්නේ නැතුව වෙන කෙනෙක් ඇවිල්ලා පදිංචි වෙනවා. කවුද? මෙයා පදිංචි වෙනවද? කවුද? නයාට ගේ හදලා දෙන මේසන් බාස් කවුද? මෙයා. එයාගේ ගීතේ මොකද්ද කියන නම? වෙයා ලොකු සතෙක් නේද? තුමස් දැකලා තියෙනවද? වෙයා පුංචි සතෙක්. ඔය තුමස ලොකුවට හදන්න උඹ ගොඩාක් කල් යනවා නේද? කට්ටිය එකතු වෙලා හදලා අන්තිමට මොකද යාර වෙන්නේ? නයා එයාගේ ගෙදර බවට පත් කරගන්නව නේද? පවුනේ? ඈ? දැන් ඔයාලා දැකලා තියෙනවද? ඔය මී මැස්සගේ, දිඹියාගේ, ගිර වගේම ඒවල් දැකලා තියෙනවද? දැන් දිඹියා හැම ලස්සනට බෙනයක් හදාගෙන නේද ඉන්නේ? නැද්ද? එහෙනම් දිඹි කොට්ටද? ඒක හදන්නේ කොහොමද? එතන මකුළුව. ඒ කියන්නේ මදුරු දැලක් වෙනවා වගේ. එහෙනම් එයාගේ දැල ඔයාලා දැකලා තියෙනවද එතකොට විශේෂ ගෙයක් හදන්න දන්නේ නැති අනුන්ගේ ගෙවල් වල ඉන්න කුලීකාරයෙක් ඉන්නව නේද? අර කුලියට ගෙවල් වල හිටියාම මාසෙට ගාණ දෙන්න නැතුනහම ගහලා පන්නන්නේ එළියට දාන්නේ. ඒ වගේ එක්කෙනෙක් ඉන්නව නේද? කවුද? කොහා ගෙවල් හදන්නද? කවුද හදන්නේ යාට කියන්නේ? ඒතර කොහා කොහමද පිටර දාන්නේ? කපුටගේ ගෙදර ගිහිල්ලා කපුටට හොරෙන්ද? එතකොට මොකද වෙන්නේ? අන්තිමට පිටර වලින් එළියට එනවා කොහා පැටව. මොකද වෙන්නේ? එයාලා කෑ ගහද්දී කපුට මොකද කරන්නේ? අනේ මොනවා වුණත් කාගේ හරි දරුවෙක් ඉන්නේ කියලා සලකනවද? මොකද කරන්නේ? කොටලා එළවනවා. ඕක දැන් හැමදාම වෙන වැඩක් නේද? හැබැයි මේ මෝඩ කොහා කවදාවත් වැඩි කරලා ඉගෙන ගන්නවද පාඩම? එයා කවදාවත් ගෙවල් හදනවද? හැමදාම කුටි කකා වැණුම් අහා මොකද කරන්නේ? අර වැරද්දම නේද කරන්නේ? කොහයි කපුටයි වෙන් කරලා හඳුනාගන්නේ කොහමද? ඇස් වලින්. කොහමද ඇස්? කොහාගේ ඇස්? රතු පාටයි. කපුටගේ ඇඟත් ටිකක් තද වැඩි නේද? කොහාගේ කෙවිලියේ ඉන්නේ බිත්තර දානෙක් කියලා. ගෑනු සතාගේ පාටයි කපුටගේ පාටයි එක සමානයි. පිරිමි කොහාගේ ටිකක් අඩුයි පාට. ශරීර ප්‍රමාණය වැඩි නේද? දැන් එතකොට අපිට ගීතයක් තියෙනවා මේ පාඩමේ සතුන්ගේ වාසස්ථාන ගැන කියලා රුම් හඬ දීලා කියලා. කාගේද? කවුරු ගැනද? උඹලම දැකලා තියෙනවද? කොහෙද ගෙවල් හදන්නේ? උළුවස්ස. එතකොට අර වහලේ පාරාලවල් වල රීප් වල දැකලා තියෙනවද? මේ ගෙදර ඇතුළ දැකලා තියෙනවද? වඩු කුරුල්ලගේ ගේ ඇතුලේ කාමර වෙන් කරලා තියෙනවා කියලා දන්නවද? ඔයාලා දන්නේ නැතුණාට ඔය කැඩිච්ච කුඹල් ගෙවල් තියෙන්නේ. ඒකක් ඔයාලා ගෙදර ගිහලා කඩන්න එපා. කැඩිච්ච කුඹල් ගියා හරියට මැදින් පරලා බැලුවා. එයාගේ කුඹල් ගෙදර කුඹල්ගේ හදන්නේ මොන වගේද? මැටි වලින්. ඒ කුඹල අත්තටු ගහන්නේ හරි වේගවත්. වේගෙන් අත්තටු ගහගෙන මැටි ගෙනල්ලා දවස් ගාණක් හදනවනේ ඒකේ. හැදුවට පස්සේ අපේ අම්මලා මොකද කරන්නේ?
අනේ පොස්සේ කැඩලා ගේ කැට වෙනවා කියලා කඩනවා. උඹලට මොකද වෙන්නේ? දැන් ඔයාලා ජීවත් වෙන ගෙදර කවුරු හරි කඩලා දැම්මොත් ඔයාලට ඉන්න තැන නැහැ. ඔයාලා සතුටෙන් hina වෙනවද? hina වෙනවද? නෑ දුක් වෙනව නේද? දැන් ගම් වතුරට එහෙම ගෙවල් යන දැක්කද කඩනවා? ඒ අය පව් නේද? හැබැයි ඒ අයට අපි උදව් කරා නේද? වතුර අරන් ගිහලා එතකොට ඇඳුම් ගන්න දීලා කෑම දීලා උදව් කරා නේද පහුගිය ටිකේ? හැබැයි කුඹලගේ ගේ කැඩුවාම අපි කුඹලට උදව් කරා. මේ කුඹලගේ ගේ කැඩුවාම කුඹල අඬනවා. හරිම දුකයි. එයා අමාරුවෙන් හැදුවේ ගේ. එයාට හැබැයි හොඳ යාළුවෙක් හිටියා කවුද? මේ ගීතේ ඉන්නවා නේද පුංචි දරුවෙක්? එයා කුඹලගේ දුක නැති කරනවා. එයා මොකද කියන්නේ කුඹලට? අනේ කුඹලෝ ඔයා දුක් වෙන්න එපා. මටත් ඔය වගේම වැඩක් වුණා. මොකද වෙන්නේ? එයා එහා ගෙදර අක්කත් එක්ක එකතු වෙලා මොනවද හදලා තියන්නේ? සෙල්ලම් ගියක්. හරි ආසාවෙන් හදපු සෙල්ලම් ගියේ මොකද උනේ? අම්මා කඩලා. එතකොට එයාට දුක හිතුණු නේද? හැබැයි මේ පුංචි දරුවා කියන්නේ බොරුවක්. අම්මා සෙල්ලම් ගෙවල් කඩනවද? ඇයි ඒ බොරුව කියන්නේ? අරයාගේ දුක නැති කරන්න. කාගේ දුකද? කුඹලා අඬනවනේ දැන් යාගේ කැඩුවා කියලා. ඒ දුක නැති කරන්න පුංචි දරුවා බොරුවක් කියලා එයාගේ හිත හදනවා. පුංචි දරුවා කොච්චර හොඳ කෙනෙක්ද? ඔයාලට බොරු කියනවා පුංචි කාලේ අඬද්දි නඩවද්දි අම්මා කියනව නේද? නුඹේ අම්මා කිරට ගියා, කිරියනවා එන්න ගියා. එහෙම ගගා බොරු කියනව නේද? හැබැයි අම්මා එතනමයි නේද? නේද? අම්මමයි කියන්නේ. නේද? එහෙම තමයි. දැන් අර කුඹලට බොරුවක් කියලා කුඹලව නැලුවා. ඔයාලගේ දන්නවද කුඹලගේ ගේ ඇතුලේ අර වඩුකුරුල්ලගේ වගේම කාමර තියෙනවා. එයාට වෙනම බාත්රූම් එකක්, පාඩම් කරන්න පොත් මේසයක්, කුස්සියක්, නිදන කාමරයක් තියෙනවද? තියනවද? නැත්තේ නෑ. ඒවා එහෙම නොවුනට ටැප් නැති වුණාට එයාගේ ගේ හරියට පරලා බැලුවොත් ඇතුලේ හිල් හිදස් තියෙනවා. ඇයි ඒ ඉන්න? එයාගේ ගේ ඇතුලේ එයා බෙදාගෙන ඉන්නවා කාමර විදියට. එයාට ගැලපෙන විදිහට එයා හදාගෙන. අපේ ගෙවල් වල අපි හදාගෙන ඉන්නේ කාමර. අපි වෙන් කරගෙන ඉන්නවා කුස්සිය වෙනම, බාත්රූම් එක වෙනම, නිදන කාමර එම් කියනවා නේද? එයාත් එහෙම තමයි. ඉතින් ඕක කඩලා දාන්න හොඳයිද? අම්මලාට කියලා දෙන්න ඕන දෙයක් නේද? ඔය කතන්දරේ ලස්සනට ගීතකින් ඉගෙනනවද ටීචර්? ඔයාලා හැබැයි ඔය ගීතේ දන්නව නේද? ගායනා කරමුද? ගායනා කරමු. එතකොට ඔය ගීතය ටිකක් කාලේ රිද්මේ වැඩි වේගවත්. ඇයි ඒ? උඹලා පියාඹන්නේ හරි වේගෙන්නේ. ඔන්න බලමු අපි ගීතේ ගායනා කරමුද? හැබැයි හැමෝම ලස්සනට කියන්න ඕන. Bye.
Bye.